දිනකට මිලියන 2කට වඩා මිනිස්සු පාවිච්චි කරන WhatsApp එක ගැන ඔබ දන්නවා. ඒත් මේ ඇප් එක හදපු කෙනා තමන්ගේ බඩගින්න නිවාගන්න රජය නොමිලේ දෙන කෑම මුද්දර පොලිමවල හිටපු හිඟන්නෙක් වගේ ජීවත් වෙච්ච අහිංසක කොල්ලෙක් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? තමන්ට රස්සාවක් දෙන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරපු Facebook සමාගමටම තමන්ගේ ඇප් එක ඩොලර් මිලියන 19කට විකුණපු ජන්ටම් ගේතාවයි මේ. කතාව පටන් ගන්නේ 1976 දී යුක්‍රේනයේ කීව් වරින්. ජයන් කුම් උපන්නේ අන්ත දුප්පත් යුදෙව් පවුලක. උන් ජීවත් වෙච්ච ගෙදරට හරියට විදුලියක් උණු වතුරක් තිබුණේ නැහැ. ජයන්ට වයස 16 වෙද්දී රටේ තිබුණු දේශපාලන ප්‍රශ්න හින්දා එයා මවත් එක්ක ඇමරිකාවේ කැලිෆෝනියාවලට සංක්‍රමණය වෙනවා. හැබැයි ඇමරිකාවට ආවට පස්සේ ඔවුන්ට ඉන්න හිටින්න තැනක්වත් කන්න අඳින්න සල්ලිවත් තිබුණේ නැහැ. ඇමරිකානු රජයෙන් නොමිලේ කෑම දෙන මුද්දර පොලිමවල පැය ගණන් ඉඳලා ජයන් සහ එයාගේ අම්මා බඩගින්න නිවාගත්තේ. ජයන් මුලින්ම කිරුවේ සිල්ලර කඩවල පොළොව පිසදමන රස්සාව. හැබැයි එයාට ලොකු හීනයක් තිබුණා. පරිගණක පොත් මිලදී ගන්න සල්ලි නැති නිසා පාවිච්චි කරපු පොත් කඩවල් වලින් පොත් කුලියට අරන් තනිවම කියවලා ජයන් කම්පියුටර් නෙට්වර්කින් ඉගෙන ගත්තා. මේ උත්සාහය නිසාම 1997 දී එයාට යාහු සමාගමේ ඉංජිනේරුවෙක් විදිහට රස්සාවක් ලැබෙනවා. අවුරුදු 9ක් යාහු එකේ වැඩ කරපු ජයන් 2007 දී එතනින් අයින් වෙනවා. ඊට පස්සේ එයා Facebook සමාගමේ රස්සාවකට ඇප්ලයි කරනවා. හැබැයි Facebook එකෙන් ජයන්ව ඔළුවට අලුත් අදහසක් එනවා. තමන්ගේ යාළුවා බ්‍රයන් ඇක්ටන් එක්ක එකතු වෙලා එයා WhatsApp එක නිර්මාණය කරනවා. කිසිම දවසක මේකට වෙළඳ දැන්වීම් දාන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය මත ඔවුන් WhatsApp එක දියුණු කරනවා. දෙදහස් 14 වෙද්දී WhatsApp ලෝකයම හොල්ලලා ඉවරයි. තමන්ව රස්සාවකින් ප්‍රතික්ෂේප කරපු Facebook සමාගමේ අයිතිකරු මාර්ක් සකර්බර්ග් ජයන්ව හම්බ වෙන්න එනවා WhatsApp එක සල්ලි වලට ඉල්ලගෙන. අවසානයේදී ඇමරිකානු ඩොලර් බිලියන 19කට WhatsApp එක Facebook එකට විකුණන්න ජයන් එකඟ වෙනවා. මේ නිවිසුමට අත්සන් කරන්න ජයන් තෝරාගත්තේ පුදුමාකාර තැනක්. එයා කුඩා කාලයේ කෑම මුද්දර ගන්න පොලිමේ හිටපු අතහැර දමා තිබුණු රජයේ සුබසාධන ගොඩනැගිල්ල අසලයි. එතන ප්‍රතික වේදිකාවේ ඉඳගෙනයි ජයන් බිලියන 19 නිවිසුමට අත්සන් කළේ. කන්න කෑම නැතිව පොලිමවල හිටපු කොල්ලෙක් තමන්ව ප්‍රතික්ෂේප කරපු ලෝකෙටම තමන් කවුද කියලා පෙන්වපු සැබෑ වීරයෙක් තමයි ජන්ටියම් කියන්නේ. ඔයාගේ ජීවිතෙත් අද ප්‍රශ්න බාධා ඇති. හැබැයි උත්සාහය අත්හරින්න එපා. මේ වගේ තවත් ආදර්ශමත් ජීවිත කතා බලන්න අපේ channel එක දැන්ම subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්න. ඔබට සුබ දවසක්.